ඉතින් මේ O level මම හිතන්නේ ලංකාවේ මම හිතන්නේ මේ වගේ පද මෙච්චරම O level අරු රිසල්ට් එකක් තිබිලා අයිලන්ඩ් ෆස්ට් වෙච්ච මැස් කරපු මිනිස්සයා එයා වෙන්නේ නැති හරියද වෙන කවුරුත් නැති ඇති මොකද හැබැයි මම කියන්නේ මොකද්ද O level රිසල්ට් එක මත A level රඳා පවතින්නේ නැත කියන දේ අහගෙන ගියොත් මේ හොඳටම ගොඩ යනවා කියන දේම අහන්න ඕන අපි චුට්ටක් වෙනස් කියන්නේ අනික් කට්ටිය කියනවා වගේ අනික් කට්ටිය කරනවා වගේ නේ පන්ති කරන වෙනස් ආකාරයෙන් කරන්නේ ඒක අල්ලගත්තොත් අල්ලගන්න කෙනාට මේ පුදුමාකාර දේවල් තේරෙනවා. වැඩි මහන්සියක් නෑ ගානක් දුන්නත් නිකන් බොහොම සරලාකාරයෙන් පුළුවන් කරගන්න. හරි? ඊළඟ තමයි රෑන්ක් හදන විදිය අපෙන් අහගෙන අපි රෑන්ක් හදන විදිය කියන්න. උන්ට කියලා දෙන්න. මොකද හේතුව තමයි දවඩ දැන් අපි ඒල් කරන කාලේ අපිත් එක්ක අපේ සෙට් එකේ මගේ පන්තියේ තමයි හිටියේ මගේ ඔය මේ මෙහා මුල්ලේ ඉන්නවා මම ඊළඟට ඉන්නවා අයිලන්ඩ් සෙකන්ඩ් එක. අපි දෙකම සෙට් එකක් තමයි ඒ කාලේ නුවර දිස්ත්‍රික් රෑන්ක් දැන් ඔක්කොම සෙට් අපේ සෙට් එක තමයි හිටියේ. ඒ වැඩ කරලා හරි අමුතුයි අපි. අර ඔය කියන තාලට මැරිලා වැඩ කරලා නෑ අපි. නමුත් අපි මුල් টොප් රෑන්ක් තාව සෙට් එක තමයි හිටියේ. ඒ නිසා රෑන්ක් හදුවේදී මම දන්නවා නියමෙටම. හරිද? ඒකට තමයි අයිලන්ඩ් ෆස්ට් වෙච්ච එක මගේ ඌත් එහෙමයි. මම කියන්නේ O level රිසල්ට් එක බලපහන් නෑ ඒ වලට. ඔය අයිලන්ඩ් ෆස්ට් වෙච්ච එක ඉතින් මිනිස්සයා ඒ O level කරලා රිසර්ච් ආපුවාම වෙන ඉස්කෝලේට යන්න බෑ රිසර්ච් මදි. තිබ්බේ එක ඒකක්ද ඔහෙතම තිබ්බේ මට නම් මතක ඒක තිබ්බේ නැද්ද ඔය හරිද? එක එකක්වත් නෑ මට මතක හැටියට. ඉස්කෝලෙන් බයිනවා නෑ ගෙදරින් බයිනවා තෝ ආර්ට් කරපිය කියලා. සයන්ස් කරන්න එපා. හරිද? ඉස්කෝලේ මාරු කරන රිසර්ච් මදි. නිර්මණ්ඩ හරිද? ඕම් මදි. හැබැයි ඉතින් පන්ති ආවා. හරිද? පුදුම උවමනාවක් තියෙන මොනව කරන්නද? ඔව් ගොඩ යන්න. උවමනාව උපරිමයි. ඉතින් අපි කිව්වා රයිට් තා ප්‍රශ්නයක් නෑ. ක්‍රම කියලා දෙන්නම් අල්ල ගන්න. එච්චරයි ක්‍රම කියලා අල්ල ගන්න. ඉතින් කියන දේ අහන් ගියා. හැබැයි මිනිස්සු වැඩ කරද්දී එහෙම රැයට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ අහනවා කතා කරලා. අර වැඩ කර උනන්දුවක් තියෙන සපි දැන් කියා දෙනවා. ඒ කියා දෙද්දි පොඩ්ඩයි කියන්න ඕන. කියද්දි ලක් ගාලා රයිට් සර් ඇති මට එතනින් හරියට තේරෙනවා ඇති කියනවා. ඉතින් අපිට පහසුයි. සමහරුන්ට කියලා දෙන්න එපායි. මෙහෙම ඔක්කොම වැල්වට අරන් එහෙම නෑ. ඒ අර පොයින්ට් එක තමයි අහන්නේ. මට ඕන මෙන්න මේ චුට්ට. ඒක ඒ කියද්දි ඇති කියනවා. ඉදහස්. හරි? කරන් ගියා. ඉතින් මේ O level මම හිතන්නේ ලංකාවේ මම හිතන්නේ මේ වගේ පද මෙච්චරම O level අරු රිසල්ට් එකක් තිබිලා අයිලන්ඩ් ෆස්ට් වෙච්ච මැස් කරපු මිනිස්සයා එයා වෙන්නේ නැති හරියද? වෙන කවුරුත් නැති ඇති මොකද? හැබැයි මම කියන්නේ මොකද්ද? O level රිසල්ට් එක මත A level රඳා පවතින්නේ නැත. නෑම තමයි ඈ. අය බය වෙන්න බෑ. වෙනස් මොකද මේක අලුත් කෝස් එකක් කියලා කියන්නේ. දැන් මේක දැන් ඔයාලා O level වලට සිංහල ව්‍යාකරණ කරාට සාහිත්‍ය නම් ලිව්වට හරිද? නැත්තම් ඉතිහාසයේ පාඩම් කරාට බුදු ධර්මයේ ලකුණු තිබ්බ හිලවරලා ඒල් ෆිසික්ස් වලට ප්‍රශ්නයක් නෑ. මැත්ස් වල බලපාන්නේ ඒවා. පැහැදිලිව කියන එක අලුත්ම දෙයක් නේ. ඒ නිසා මේක අලුත් තරංගයක්. O level එකේ රිසල්ට් එකෙන් අග පටන් ගන්න එකක් නෙමෙයි. නැත්තම් කට්ටිය දැන් 9S දැම්මම අපි තමයි පොරවල්ල එහෙම හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හරිද? 9S ආවා කියලා කොට යන්නෙත් නැහැ. නාව කියලා යට යන්නෙත් නැහැ. පැහැදිලිද? මොකද මම දන්න කට්ටිය මොකද මේ අපේ ඉස්කෝලේම කින්සුඩ් එකේ කාලේ AL සෙට් එකම හිටියේ අර 8Ds වගේ තියෙන්නේ ඔක්කොම D6යි D5යි D ඔහම තමයි. ඉස්සර D5ක් D6ක් ගන්නවා කියන්නේ මාරයි. දැන් 9S දෙන්නේ සවලෙන්නේ. ලොරි ගණන් ඉන්නවනේ ඉස්සර එහෙම නෑ. පට්ට අඩුයි. අපේ සෙට් එකෙ හිටියේ ඔය සාමාන්‍ය D5ට උඩින් D6ට උඩින් තමයි සෙට් එකෙම හිටියේ. හරිද? 8Ds තිබ්බා. 8Ds මට තාම මතකයි 4 දෙනෙක් හිටියා A level F4යි. මොකද මේ එකෙක් මට හැමදාම හම්බ වෙනවා. මොකද දුව දාන්න ඇති මූවට හම්බ වෙනවා නම එනවා. මූගේ තිබ්බේ අර D8 පොරක් ඩයල් එක වගේ තමයි හිටියේ. හරිද? හැබැයි A level F4යි. නිසා මේ A level වලට O level බලපාන්නේ නැහැ. මේක අලුත් ගේම් එකක් සේ පටන් ගන්න. හරි කැමැත්තෙන් කරන්න. ලෝකෙ පුතා හැම සැරේම හැම දෙයක්ම ගත්තාම දැන් මොන හරි දනක එක්ස්පර්ට් නැත්තම් පට්ට ප්‍රවීණයෙක් බිහි වෙන්නේ කැමැත්තත් එක්ක. ඔබට භෞතික විද්‍යාව ප්‍රවීණයෙක් වෙන්න ඕන නම් ඉස්සෙල්ලා ඔබ මේකට කැමැත්ත හදාගන්න. නැත්තම් වැඩක් නැහැ. ඔබ උයන්ඩ හරි කමන්නේ ප්‍රවීණයෙක් වෙන්න ඕන උයන්ඩ කැමති වෙන්න ඕනේ අනියමෙටම. එයා ප්‍රවීණයා. දැන් සමහර ඉන්නවා කොල්ලෝ ඉන්නවා උන් කම්පියුටර් ක්ලාස් ගිහලා නැහැ. ඇඟේ උණ තියෙනවා පොඩි කාලේ නම්. ලෙඩේ හැදිලා සෑහෙන්න. ඉතින් අර උණ නිසා මොකද කරන්නේ කෑලි අමුණ බලලා සමහරලාට උන්
එන්න ඩයල් දැන් හේතු උනන්දුවත් එක්ක. නිසා ඔබට මැත්ස් පුළුවන් කරවෙන්න ඕන නම් ඉස්සර මැත්ස් වල ප්‍රිය වෙන්න. අප්‍රිය වෙන්න එපා. කෙමිස්ට්‍රි කොට දාගන්න ඕන නම් කෙමිස්ට්‍රි වල මොකද දෙන්න ඕන? ප්‍රිය වෙන්න, අප්‍රිය කරගන්න එපා. ඒකෙන් තමයි ඔබ කොට යන්නේ. නිසා පරිස්සමෙන් ඔය මේ කියන්නේ ඒල් මැත්ස් බයෝ පටන් ගත්තේ එහෙම පුතා නිකන් ඔහේ කරන්න යන්න එපා. එන පරිස්සමෙන් කරන්න පිළිවෙලකට පුළුවන් කොට යන්න. මොකද මැත්ස් බයෝ කියලා කියන්නේ සුපිරි ආයෝජනයක් කියලා කියන්නේ. ඔබ දැන් ක්ලාස් ෆීස් ගෙවලා අපිටම අවුරුදු දෙකමාර ක්ලාස් ෆීස් ගෙවලු කරලා. හරිද? ඒ ගෙවපු ක්ලාස් ෆීස් ටික පුළුවන් මාස දෙකෙන් හොයාගන්න. ඉගෙන ගත්තොත් හරියට. මොකද්ද? ක්ලාස් කරොත් මාස දෙකයි. නිකන් ඉන්දිවිජුවල් ක්ලාස් එකක් කරොත් මාස දෙකයි. ඔක මම අත්දැකීම මොකද මම ගිය පාරත් ඔය කිව්වන් පස්සේ මෙහි හත නෙමෙයි කෑගල් හත. මෙහෙත් හත ඉන්නවා කෑගල් හත ඉන්නවා. හරිද? මෙහි කුලිත් අරේ කසුනා. කසුනා වන්දි කරා. ඌ කරලා මට මාස දෙකෙන් කිව්වනේ සර් ඔයා කිව්වා හරි. මං මුළු අවුරුදු දෙකමාරට වියදම් කරු සල්ලි මාස දෙක හෙව්වා කිව්වනේ. ඌ හොයලා. මොනවා කරේ ක්ලාස් තමයි කරේ. ඒ නිසා මේ මැත්ස් බයෝ කරන එක සුපිරි ආයෝජනයක් කියලා කියන්නේ. ඒ නිසා හැබැයි වැඩේ කරගන්න ඕන. කරගත් නැත්නම් පට්ට පාඩුයි. තේරෙනවනේ? ඒ ඔය වගේ හැම සැරේම ළමයි එනවා පන්ති වලට ලොකු ලන්ද දෙනවා එළි වෙලා ඔහොම වාඩිලා පස්සේ හැලෙනවා ලොකු පන්ති වලින්. එහෙම වෙන්න දෙන්න එපා. හැමදාම දෙන වැඩේ එදාට කරලා මේක අනිත් දවස් යනකොට ඒක පුරුදු කරලා ඉන්න. ඒතර මේකට ආසයි වෙනවා. පැහැදිලිද කියන එක? රයිට්. පොත ගත්තා නේද? රයිට්. ලියන්න පුංචි මාතෘකාව ගුඩින්ම